ඔව් අද වීඩියෝ එකේදී කතා කරන්නේ අපි TVS ෆයිල් එක ගත්ත ඔයා මොනවද කරන්නේ වාරෙන් කරන්න ඕන මොනවද කියලා තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මුලින්ම අපි මේ මීටර එක මේක මීටර එකට අනිවාර්යෙන් ස්ටිකර් එක කොපර් ස්ටිකරේ කෝපින් ස්ටිකර් එකක් ගන්න ඕනේ. නැත්නම් තියෙන ස්කින් ප්‍රොටෙක්ටර් අලවන්න ඕනේ. පොඩ වර්ගයක් පුළුවන් ඩැමේජ් වෙන්න පුළුවන්. මොකක්hari වැටුනත් එකපාරට කැඩෙන්න පුළුවන් ඒක අනිවාර්යෙන් කරන්න ඕන. පළවෙනි සේව්ස් එකට යන්න කලින් එතකොට කේ ආරක්ෂා වගේ පෙන්වන්න තවරන. එතකොට මෙතනට පුළුවන් නම් වයස එකක් හයි කරගන්න. එතකොට මේක ආරක්ෂාවට වගේම පෙනුමටත් ටක්ම හොඳයි. ඒත් එකම මේ හෙඩ්ලයිට් එකට අනිවාර්යෙන් මේක තියෙනවා. මේකට ස්ටිකරයක් කලවන්න. ඒ කියන්නේ විනිවිද පේන සුදු පාටම ඒව තියෙනවා. එකක් කලවන්න. ඒක හීරුණත් ස්ටිකර් තමයි හීරෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් එකම සයිලන්සර්. මේක සයිලන්සරේ ගොඩක්ම අපේ පිටිපස්සේ යන එයාගේ කකුල වදින්න පුළුවන්. ඒ හින්දා මේකට අනිවාර්යෙන් කාඩ් එකක් ගන්න පුළුවන්. කාඩ් එකක් ගහන්න නැත්නම් ස්ටිකරයක් හරි අලව ගන්න ඕන. කාඩ් සුදු යකරෙන් ගත්ත ගණන් වෙනවා. ඉතින් ස්ටිකරයක් හරි ගාලා තියන්න. මොකද මේක නියුත්මත් එකයි ඒක. අනිවාර්යෙන් ඒක පොළ කොහොමද තියන් ගියත් වැදෙන්න පුළුවන්. ඉතින් හීරෙනවා. ඊට පස්සේ මේකේ මේ ඕපන් චේන් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ පේන්නේ මඩ දූවිලි වදිනවා නිතරම. ඉතින් මෙතනට අනිවාර්යයෙන්ම ටයර් එක නැත්තම් මේ මජ්ජාඩයක් සෙට් කරගන්න ඕන. නැත්තම් මේක මඩ විසි වෙනවා. එතනට මේ පැත්තටම මඩ විසි වෙන එක ටයර් හැංග එකක් අරතන මේ මෙතනටත් මොකක් හරි සොලියුෂන් එකක් දානවා. එක්කවර මේ ටියුබ් එකකින් කපලා හදාගන්න පුළුවන් ෂොක් එකේ ආරක්ෂාවට මෙතනින් මොන හරි සෙට් කරගෙන නැත්නම් ඔකටම තියෙනවා මේ අර වගේ මජ්ජාඩයක් ගන්න. ඒකක් සෙට් කරගන්න ඕන. වැදගත් දෙයක් තමයි මෙතන මේ සයිඩ් ස්ටෑන්ඩ් එකේ සෙන්සර් එක යන වයර් එක ඒකට මේ කිසි ආරක්ෂාවක් මදි. මේ නිකන් පිළින් ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ මේකට පුළුවන් නම් සේලයින් පටයක් අරගෙන එක කපලා ඒක ඔකට බස්සලා එතන වයර් එක සෙට් වෙන තැනට සිලිකන් ටිකක් ගන්න පුළුවන් නම් ලොකු මේ ආරක්ෂාවක් ගන්න පුළුවන්. මොකද මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක අර වෙනම ආපු වයර් ටික පේනවා. ඒකින්ද ඒක අනිවාර්යෙන් කරගන්න ඔයා මේ බයික් එක තියෙන කෙනෙක් නම් ඔයා. දැන් මේකේ පුළුවන් නම් ඔයා මේකට ෂීට් කවර් එකක් දාන්න. මොකද මේක ෂීට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ මේකේ ෂීට් එක ගොඩක් හයි MP ගොඩක් දුර යන්න අමාරුයි. ඒක ෂීට් එක කුෂන් කරලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔව් ඒ ටික තමයි අනිවාර්යෙන් කරන්න ඕන දේවල් කියලා තියෙන්නේ මේ බයිසිකල් එකේ. ඊට පස්සේ බලමු අපි මේ ටික නම් අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ. ඔයාලට පෙනුමක් ගන්න ඕන නම් පුළුවන් වාට මේක ටයර් සයිස් එක වෙනස් කරන්න. මේක CI 90000 තමයි ඇවිල්ලා තියෙන්නේ. වාට මේකේ 120යි 90000 වගේ දා ගන්න පුළුවන්. ඒක වඩා නම් වැඩි එකක් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉස්සා ටයර් එකේ টপ ටයර් තියෙන්නේ 80යි CI 17. ඒකට අපිට දාගන්න පුළුවන් 90යි 17 වගේ සයිස් එකක්. ඒක පෙනුමක් ගන්න විතරයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕන කියලා එකක් නැහැ. අර කිව්ව ටික අනිවාර්යයෙන් කරගන්න. මොකද මේ බයික් එක පදිනවනම් ඒ ටික අනිවාර්යෙන් කරගන්න. ඊට අමතරව මේ චේන් එක පොඩ්ඩක් පිරිසුදු තියාගන්න. සතිය සැරයක් වගේ සේව්ස් කරන්න. මේ වගේ තවත් වීඩියෝ කියනවා. මේ මොනවද තව ගේන්න ඕනේ වීඩියෝ කියලා ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. thank you. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.